සිහිනගෙන්න කුමාරියේ කතාවට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක තව දෙයක් කතා කිරීමට බලාපොරොත්තුවක් තබා ගන්නවා කියන කාරණාව තමයි අද වීඩියෝ එක තුලින් අපි හැමෝම මේ වෙලාවේදී මතක් කරගත යුත්තේ කියන කතාව ගැන මම මේ වෙලාවේදී ඔයත් එක්ක සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අපි තවදුරටත් කතා කිරීමට ලොකුම අවස්ථාවක් තියාගත යුතුයි කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මට මේ මොහොතේදී කතා කරන්නට chance එකකුත් තියාගන්න වෙන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහා තවදුරටත් මතක් කරන කතාවක් විදිහට තමයි අපි හැමෝටම මතක් කරලා දෙන්නට පුළුවන්කමකුත් ලැබෙන්නේ. ඉතින් කොහොම වුණත් දැන් ඉදිරියට අපි තව දෙයක් මතක් කරගත යුතුයි කියන තැන ඉඳගෙන මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගන්නට බලාපොරොත්තු රඳව ගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් අපි හැමෝම මතක් කරගත යුත්තේ කියන කාරණාව අද වීඩියෝ එක තුලින් අපිට සිහිපත් කර දෙන්නට අවස්ථාවක් ලැබෙනවා කියලායි මම මතක් කරන්නේ. ඉතින් කොහොමනත් ඔයා දන්නවද? ඇත්තටම කියනවා නම් දැන් ටානියාට විතරක් නෙවෙයි සත්සන්නටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සත්සන්න නම් මේ ගැන කාගෙන්වත් අහන්නට යන්නේ නැහැ. හැබැයි ටානියා මේ වෙලාවේදී අහනවා කොහොමද අපේ නෑදෑයෝ වෙන්නේ කියලා. ඉතින් මේ ගමේ ගෑනු කෙනා එතකොට කේන්තියෙන් කියන්නට ඉඩ කඩක් තියෙන හොයාගේ නෑදෑයෝ නන් නෙවෙයි. මම චාල්ස් සාමිගේ නෑදෑයෝ වෙලා තමයි ඉන්නේ කියන කතාව ගැන. ඉතින් කොහොම වුණත් ඒක වෙන්නේ කොහොමද? මේ දරුවෝ නෑදෑයෝ වෙන්නේ කොහොමද? ඔය වගේ දේවල් විස්තරාත්මකව අහන්නට නියමිතයි කියන කතාව ගැන අපිට මතක් කරලා දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ විස්තරාත්මකව මේ දේවල් අහුවත් තේරුමක් නැහැ කියන කතාව ගැන මට මේ මොහොතේදී ඔයත් එක්ක කතා කරන්නට අවස්ථාවක් ලැබෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නටත් පුළුවන්කමක් ලැබෙන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා සිහිපත් කිරීමටත් බලාපොරොත්තුවක් තියාගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගත්තේ කියන කතාව ගැන අපි මේ වෙලාවේදී සිහිපත් කරන්නට අරමුණක් හදාගන්නවා කියන දේ ගැන තමයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් කොහොමනත් අද වීඩියෝ එක තුලින්ම අපි මේ ගැන මේ වෙලාවේදී කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියන කතාවත් එකතු කරගෙන තමයි අපි මතක් කරන්නේ. සත්සරණේ කියන්නේ කිසිම දෙයක් අහුන පළියට දැක්ක පළියට කිව්ව පළියට විශ්වාස කරන්න එපා. ඉතින් මේ ගැන හොඳින් හොයලා බලලා කතා කරන එක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ කියන කතාව ගැන මෙතනදී මේ වෙලාවේදී කතා කරાવી කියලයි අද වීඩියෝ එක තුලින් අපි හැමෝම මතක් කරගත යුත්තේ කියන දේ ගැන අද වීඩියෝ එක තුලින් අපි හැමෝටම සිහිපත් කරන්නට පුළුවන් කමක් තියෙනවා කියලයි මම අද මතක් කරන්නේ.